නැනෝ තාක්ෂණය කියන්නේ මොකද්ද? 10 ඍණ 9 කියන්නේ. ඔන්න නැනෝ තාක්ෂණය අපේ උන්ගේ. ඒක මා යහුව තමයි නැනෝමීටරයක් කියන්නේ කීයද? ඒත් කියන්නේ 10 ඍණ 9. ඇත්තම නැනෝමීටරයක් කියන්නේ කීයද? හිනාව හිටියද දැන්? මොකද්ද නැනෝමීටරයක් කියන්නේ? 10 ඍණ 9. 10 ඍණ 9 කියලා ඉලක්කමන්නේ. 10 ඍණ 9 10 ඍණ 9යි මීටර. මීටරයක් අරගෙන 1000න් බෙදලා ඒන එක ආයෙන් 1000න් බෙදලා ඒන එකත් ආයෙන් 1000න් බෙදපුවාම හැදෙන එක තමයි කීයද? නැනෝමීටර 1. ඒ මට්ටම මිනිස් ඇසට කිසිම විදියකින් පේන මට්ටමක් නෙමෙයි. හැබැයි ඒ මට්ටමේ රොබෝල හදනවා නම් ඒ මට්ටමේ බෙහෙත් මේ මුදා හරින මොන හරි අයිටම් එකක් හදනවා නම් ඒ මට්ටමේ කැමරාවක් හදනවා නම් ඒක ඇත්තටම සුපිරි ගණේ වැඩන්නේ. නැනෝ මට්ටමින් අංශු නිපදවා ගනුදෙනු කිරීමටයි කියන්නේ මොකද්ද? නැනෝ තාක්ෂණය. මේක ගැන හරි අර්ථකථනයක් දෙන්නෙම නැව සමහර පාඩම් ගන්නදී. නැනෝ තාක්ෂණය කියන එක ඕවරෝල් ගත්තාම ඕක. නැනෝ මට්ටමේ අංශු හැසිරීම. ඉතින් නිකන් හිතන්න නැනෝ මට්ටමේ කැමරාවක් ගත්තොත් සෛල අතුලේ ඉන්ද්‍රිකා පවා බැලිය හැකිනේ අපිට නිකන් පුලුල් තිරේ. නැනෝ මට්ටමේ කැමරාවක් හැදුවොත් මේ ඇතුලේ මේ යවලා මයිටොකොන්ඩ්‍රියාවට මේවල බැලිය හැකියි. තේරුණාද? එහෙම තාක්ෂණයක් තියෙනවා දැනට. දැන් විද්‍යාර්ථයෝ බලන්නේ ඩෙලිවරි එකක් කරන්න, ඩෙලිවරි සර්විස් එකක්. ඒ කියන්නේ අදාළ තැන් වලට බෙහෙත් යවන්න නැනෝ කාගේ හරි. ඒ මට්ටමේ එහෙයින් අපි තාම ඇන්ටනාව කරග හරිද? හරි ආයේ ගියා. වැඩි. ප්‍රොබ්ස් කියලා කියන්නේ අනාවරක. දැන් අර ස්කෑන් කරද්දි මෙහෙම බඩට තියන එකක්. කෙනෙක් ප්‍රෝබ් එක. ඒකෙන් යමක් ඩිටෙක්ට් කරගෙන පණිවිඩයක් දෙනවා. ඒක නැනෝ මට්ටමේ අංශුවක් ප්‍රෝබ් එකක් විදිහට ඇඟ ඇතුළට ගියොත් එයා හඳුනගන්න ඒවා තිරයකට දෙනවා. තේරෙනවද? ප්‍රොබ්ස් කියන්නේ ඒකයි.